පන්දු පහරයි මෙන්න පන්දුව හර්ෂණ බාලසූරිය තරගය සමයි සුභාස් හර්ෂණ බාලසූරිය රංගමුල්ල ඒක රංගමුල්ලේ පහරක් මේ රංගමුල්ලේ ප්‍රේක්ෂකයෝ ඔක්කොම ගහනවා අප්පුඩේ මෝදරේ ඉන්න ඔක්කොම අප්පුඩි ගහනවා ඒක තමයි වටිනාකම ගන්න හයිය සත්‍ය නරඹන්නන්ගේ උද්‍යාමය අපිට ළඟා කර දුන්නු ආශිර්වාද ලබා දුන්නු පොබලම වමත් පිටිකරුවක් ගහමු වේගෙම මෙන්න පිටියෙන් ඈතින් ඈතට යනවා රකීද තුන් ඇවරයි සියල්ලක් සුන්විසුල කරමින් අඩු තප්පර ගානකින් වටේ නිමා කරන්නට වරන් ලබාගත් පිටිහරමයයි පෙන්නුම් කරන්නට වරන් ලබා ගන්නට ඕනේ මේ පැත්තෙන් ආර පැත්තෙන් ගහමු එළියට බෙන්න පහර ගෝඩෙන් ගුවන් ගත රකින්න බෑ ව්‍යසනාව තිබෙනවා ලකුණයි එහෙම් බැලුවත් අපේ උන් මේ බැලුවත් අපේ උන් හතර වටේ මුළු ලාංකිය සෑම තැනකම බැලුවොත් අපේ උන් ඒ තමයි ආත්තනායක හොඳයි ගාමු මේ පැත්තෙන් මෙන්න පහර හොඳයි දෙමඩ බරවේ පඩින් රකින්නට පන්දු බාර කරමින් එහරා දමා ගැසීම එහරා ලකුණක සේයාව ලකුණට වැඩිය සිටීමයි කුරුමාන මැල්ලුව දවා ගන්නට උත්සාහ කළා 15 ඉලක්කම සපුරා ගන්න පහර ගහමු මෙන්න පහර රකීද බලමු දක කවනවා රකීද රකින්න බෑ වේගය ධනේස් පස්සක් 40 වෙනි දාති කෙල්ලේ සූර්යා කෙසේ වෙතත් අපිට දිස්වන්නේ දයාබර මෙත්‍රෝනේ මේ පැත්ත කෙසේ වෙතත් දැවි ගිය කීඩකයක් බවට පරිවර්තනය කරහමාරයි පෙන්නමු අපේ පොබලම දකුණත් පිටිකඩුවාගේ දකුණත් පහර ඕනෑම කලාපයකින් ලකුණු කරන නිසාන්ත සමරනායක පිටියෙන් ඉවතටද ලකුණක සේයාව වේගයෙන් දුවලා ලකුණක් කරනවා පිටේ දකුණතින් වේගෙන් ඉස්පේ යන්නට ගහනවා කියන කතාව ඔබට ඕනෑම පැත්තකින් ගහ යුතුමයි ගාමු වේගෙන්ම බැන්න පහර රකින්නවා දෙලවා යනවා තාප්පේ වදී දෙයිට ඇයිද සීමාවෙන් එළියටයි මේව තමයි රික්මය අපේ රික්මයට පණ දෙන අපේ භාණ්ඩාගාරික නිලධාරියන් මතක් කරනවා නම්මාගෙන ලකුණු වේගය වැඩි කරන්න මිතුල් ලක්ෂන් ගාමු වේගෙන් බැන්න පහර මිතුල් ලක්ෂන් සොයිසේසයි හැඩකාරයි විසේ වෙන්න කොළු කාලේ ඒ තමයි භයානකම කාලේ අවුරුදු 17 ගණනක් එල්ලේ ශේෂ්ත්‍රය අයන්න ඉගෙන ගත්තු පොබලම අවිය මේයි මේ තමා ජීවන්ත සයිසා වේගය පහර දැවි ගිය ගොජුරට අසු වෙනවා දාබර මෙත්තෝනේ අසහනේ නරඹානනේ ජාතික කරුණ තාමත් මිරිකාගෙන උදුරගෙන ඉන්න ගාමු එකක් වේගෙන් වෙන පාර කපාරිනවා අල්ලයිද එකයි ඇවරයි තුන් ඇවරයි ඇඟේ වැදිලා පන්දුව මෙහෙකට සෙප ගන්නවා මේ පැත්ත බැලුවා නම් අල්ලන්නට තිබුණා කියලා රංගමුල්ලේ නරඹන්නෝ කියනවට කිසිම සැකයක් නැහැ. අල්ලලා බලන්න ඕනේ. මුදලින් 50000 කෑලි 6යි 30000යි. හරවා පහර දක කවනවා ඉන්න එපා කියලා පාස්සටම ආවා. කෑ ගහනවා ඊට බං කියලා කෙසේ වෙතත් පාස්සටම ආවා. දෙවියා නිසාන්ත සමරනායක වේගෙන්ම ගහමු. මෙන්න පාර. බෙමට බර වේ කඩේ මාරසක වලල්ලෙන් ඒ හරා පන්දු පිරනවනවා. ඒ අර ගොජුරට අසු වෙනවා කාඩේ මාරස්ක වලල්ලේ තැවියාමක්ද ඉල්ලීම් කරන්නට පුළුවන් අරණ්‍ය තීරණයේදී දබා ගැනීමයි අවශ්‍ය බලමු තාමත් ඉල්ලීම සුපරි ජීවත් සොයිසයි ප්‍රධාන තීරකතුමා එක්ක හෙලාම ප්‍රචාරය කරනවා තමාගේ විසිල් එක සමග රතු ගොඩික් ආසට ඔසවාදී ජයග්‍රහණය රයිට් යමු එමනම් මෙන්න නතර වුණු තැනින් ආරම්භ වුණු පැතුණු සුකඩු දෙදෙනායි ප්‍රධාන තීරකතුමයි තීරණාත්මක මෙවකුවානුවේ රැල්ලේ දකුණතෙන් පිත්තාසුර නොවන පැත්තකින් එක සමානව පිත්තාසුර වන්න රවින්දු ගවන්ත එමනම් රවින්දු නිවන්ත එල්ලේ රටාව දිනාගත්තු පබලම එල්ලේ කෙඩි කවබයි වේගෙන්ම ගාමු මෙන්න පාර දඟ කවනවා රකින්න බෑ වාසනාව ඒ අර කඩේ මාරසක වලල්ලේ ජීවන්ත සයිසා
ආර්ධ වටේ නිමා කරනවා දයාබර මෙත්තෝනේ. මාබාගේ සාන්ජොට් කණ්ඩායමේ වැඩි උඩපන්දුව ගිලි නරඹන්නන්ගේ කතා වෙන්නටම ගහපු පහරවල් රවිදු එක බලන්න ආසයි මේ පැත්තෙන් ගහමු වෙන පහර පිටියෙන් ඉවතටයි එළියට ගහන පහර දයාබර මෙත්තෝනේ ප්‍රදීප් චාන කොළඹගේ තරගමාලාවේ චමෝට්ට ගුවනෙන් එන්න වැඩ පෙන්නුවේ මේ නිහඬ දඩයක් කරුවයි අපිට දුන්නු ක්‍රීඩා පිටිය වලින් දවන්ත පහරවල් ගහරන මේ වේගවත් මිතුල් ලක්ෂාන් ගහමු වේගම වෙන පහර මිතුල් ලක්ෂාන් ඩබේ ගිය ක්‍රීඩකයෙක් වශයෙන් මා දකිනවා දයාබර මෙත්තෝනේ ආසනනේ එදවියම සමග මිතුල් ලක්ෂාන් ලකුණු දෙකක් අත්පත් වලින් ගෙනාපු කණ්ඩායම ඔබට බාර කර තිබෙනවා ගහමු එකක් මෙනාරවා පාර හොඳයි වේගයෙන් දුවමු ලකුණයි නවත්තන්න පුළුවන් බෑ වේගවත් දාවකයා ප්‍රදීප් චාන කොළඹගේ ගහන රවිදු ගෙවන්ත ආසයි එකක් ගහන්න එළියට වෙන පාර කඩේ මරස කලල යනවා වේගයෙන් දුවමු ලකුණයි මේ වකවානුවේ අපිට හම්බුණු දායාදයක් සම්පතක් ගල් පොත්තෙන් අමන්නෑම තාත්තා පෙන්ෂන් යනකොට උඹයි බාරගන්නේ ගහමු එකක් වෙන පහර පිටේ නෝදුණු පන්දුව පසුපස්සට ඇදී යන්නේ කමක් නෑ එකක් සොයා දෙවි යුතුයයි මෙන්න බාර හරවා ගන්නවා ලකුණයි දුවමු වේගෙම දුවමු ලකුණයි නවත්තන්න බෑ ස්පෙස් අයියෙන් දුවන බැලි පරස්සේ කානේ අද සුවේද මාතා මතක් කරනවා අපේ භාණ්ඩාගාරික ලේබින්දින වේගවත් නිහඬ දඩයක් කරු ඔබයි එකක් ගාමු වේගෙන් වෙන බාර උඩපන්දුවක් රකීද බලමු 1-2 රකින්නවා රවින්ද ගුවන්තගේ පහර පිත්තේ අග්ගදාරේ වැදී පන්දුව හිහෙලට ඔසවයද්දී උඩපන්දුවකින් දව ගන්නවා දයාබර මෙත්තෝනේ පෞද්ගලික ලකුණු කතා අපිට තිබෙන්නේ දවන්ත පිටියක් නවලෝක පිටියෙන් ඉවතට ගහනවා නම් මේ පිටියෙන් එළියට එකක් ගාමු දුවමු වේගෙන් දුවමු ලකුණයි නවත්තන්න බෑ මේක නවත්තන්න බෑ සඳුනත් හිටියා නම් හොඳයි අපේ පැත්තට වාසී කියලා මාත් කියනවා වැලි පුක්කර තරක වදින කෝසල අනුරුද්ධ ගාමු වේගෙන්ම නපහර දැවියාවක් සිදු වෙනවා කෝසල අනුරුද්ධ ගාමු අප්පුඩියක් මහේෂ්ට මේ නමාස්ගේ පහර හරවා පහර පිටියෙන් ඉවතටයි උඩ පන්දුව රකින්න බෑ අල්ලනවාද දයාබර මෙත්තෝනේ අල්ලලා හමාරයි කතා මෙහෙම කතා මේ පහර සුපිරි පහරේ ඉල්ලේ කතා මහේස්ගේ පහරේ කතා සංජීව දෙපැත්ත කපන පිටෙන් ගහන පහරවල් දකින්න බලන්න ආසයි එයාස කරන පහර වියගෙන් ගහන පහරට වේගවත් පහර අවශ්‍යයි මෙන්න අරවා ගහනවා පහර මෙන්න පහර දක්වනවා රකින්නට හැකියාවක් උදා වෙනවා කිසිම කතාවක් නැහැ රැකියාව දක්ෂතාවය උදේ සංජීව පෙරදවා උඩපන්දුව අත්පත් කරගන්නවා තවත් දැවියාමකින් දැවියාම දැනුවත් කරනවා එකක් ගහමු වේගෙන්ම වෙනාරවා පහර පිටියෙන් ඉවතටයි රකීද තුන්වරයි කරදී අදින දාවකයා චමෝතිරන් ගත්ත නායකයි දුවන්නේ සුවිශේෂ හැඩකාර විශේෂකාර දවන්ත පහරක් පිටෙන් ගහලා පෙන්නමු බැරි කමක් නෑ මෙන්න පහර ගුවන් ගතයි අල්ලයිද බලමු 1-2-3 හරියට අල්ලනවා එමනම් දයාබර මෙත්තෝනේ ආසන්නනේ ප්‍රබල එල්ලේ ක්‍රීඩකයා ධාවන රේඛාව තුල නිලංග ඉන්නකොට දියත් කරනවා කපාරන පන්දු පාර කිසිදු ක්‍රීඩකයෙක් ඉන්නවද පන්දුව යට පන්දුව රැක ගැනීමට අවස්ථාවක් නැහැ චමෝත 50 පයි 110යි 160 පයි තුල ලකුණ ගේනවා මා ප්‍රිය ක්‍රීඩාලුව ලිපිය සබද නිලලලාතුල ක්‍රීඩා පිටිය තුල ධනේෂ් මදු සංඝ තමන්ගේ යුතුයකම් කොටස දැවියාමක් ක්‍රීඩා පිටිය තුල තවත් එක් ක්‍රීඩකයෙක් දැවි යනකොට ක්‍රීඩා පිටිය තුල සෙමින් යනකොට
මෝසවන්න සාන්ත ජුට් කණ්ඩායම මැනවින් වැජබෙනවා මේ පිතිකරන රටාව තුල දියත් කරනවා පන්දු පාර කිසිදු සැකයක් නෑ මා ප්‍රිය ක්‍රීඩා ලෝලීපිය සම්බන්ධ තුරුරත අතරටයි පන්දුව මෝදර විශ්වයිට් ක්‍රීඩා පිටිය වමත් පිතිකරු ආරම්භ රටාව තුල කාගෙත් කතා බාට ලක් වෙනවා මේ මනරම් පන්දු පාරවල් කිසිදු සැකයක් නෑ කපාරින පන්දු පාර ක්‍රීඩා පිටිය තුලින් ඉවතටයි මේ තමයි ශාන්ත ජූට් නාමය ඉහළට ඔසවා තබු කරන්න නිපුණ කියාවක් තිබෙන ප්‍රබල පිතිකරුවා මෙන්න වේගකාරී පිතිකරුවා ලැබෙනවා මා ප්‍රිය ක්‍රීඩා ලෝලීපිය සමග මේ තමයි ප්‍රවේගකාරී දාවාදිකයා පන්දුවත් වෙනකොට කිසිදු සැකයක් නෑ ක්‍රීඩා පිටිය තුල චමෝද් නිලංග අත්තනායක තව ටිකක් අයියෙන් දුවන්න බියේ කිව්වොත් මානිවරි දෙන්නක පිටිපස්සෙන් අත්පොළ සන්නාදය මේ තමයි වේගවත්ම පිටිකරුවා මේ තමයි කැඩ පන්දු පාර තවත් පන්දුවක් අපාරිනවා කිසිදු සැකයක් නෑ ක්‍රීඩා පිටිය තුල දෙවියාමක් ඇටියටයි සතුටුවන් කරන්නේ ක්‍රීඩා ස්කාවත රස්මියට එරිව පිට ලකුණු දෙකක් කළ අවසන් පිටිකරුවා ඉදමින් හරවා පාර මාදායපර වෙත්තෝනේ දැඩි කැපියාමක් යනවා ලකුණක් සමග ලකුණක් තිබෙනවා වේගය වැඩි කරමු ගල් පොත්ත දාවක අපිට මහමොණ තුන් එරියම හැඩවඩ පාන්න මේ වාක්වාණුවේ අපිට හම්බුණු සුපර් එල්ලකේඩක අදාව එල්ලකේඩක රහෙන් කියන සුපර් කේඩක යවබයි ආසයි බලන්න ගහමු එකක් මෙනාරවා පාර යයිදෝ තාප්පේ වදීදෝ අල්ලයිද මේවා තමයි එල්ලේ කතා මෙයා තමා පීඩි කියන කතා දන්නෝ දනිති පැමිණෑවේ තරග නරබලා අපිත් එක්ක අපිට අප්පුඩිය ගාලා හයිය දීලා අපිත් එක්කම එන්න යන්න ඕනේ තවත් එකක් ඕනේ පීඩිය ඇවිල්ලා ගහමු එකක් වේගෙන්ම මෙන්න එලවා යනවා රකිනවාත බෑ වේගය දුවමු ගල් පොත්තේ කොල්ලා මේ තමා කෙට්ටු ශරීරයක් වුණත් පුතේ උස මිනිස්සු මාත මිනිස්සු කෙට්ටු පිටිකරුවා පන්දුරක් ඉන්න එකක් ගාමු වේගයම වෙන්න පහර දැවියාමක් සිදු වෙනවා දාබර බෙත්තෝනි මේම කතාවක් මම කතා කළා පැය එකමාර පැය දෙක ගහලා තරගතිකරුවන් 27න් රංගම්මුල්ලේ සුබසිංහ මුල් අතරයි මේ රොමේ සුබසිංහ පිටිය තුල ඔබට සුබසිංහ පෙන්වන රංගම්මුල්ලට මෙන්න සුබසිංහනේ පෙන්වන රොමේ සුබසිංහගේ පහරයි ඔබ දකින්නේ කඩ අපිට තුල මේ රංගම්මුල්ල ඉතින් පියල් පෙරේරා හැමදාම ඒ සියලු ගෞරව දිනාගත සංවිධායකවරයෙක් වශයෙන් හිටපු ක්‍රඩකෙක් වෙන හසිත උදාර යලි පිටියේ පහරක් කළ කරන බලාපොරොත්තුෙන් වේගවත් පහරක් යලි ක්‍රඩ අපිට තුලින් පන්දු යට ක්‍රඩකයන් ඉන්නවද රකීද පන්දු යට ක්‍රඩකෙක් ඉන්නවා අත්පොඩ සන්නාදේ සමග උජිත් සංජීව සමහර විට උපක්‍රමශීලීත්වය යොදවන්න උත්සාහ ගත්තා යලි හසිත උදාරයි පිටින් එකතු කරගන්නේ රංගම්මුල්ල ක්‍රමක්‍රමයෙන් යලි කෙදවා ගන්නවා පිටිය තොට රොමේ සුබසිංහට පන්දුව නිවැරදිව කරන ලැබිය යුතුයි මෙන්න සුබසිංහගේ පහර හැරී යනවද පන්දුව රකින්නවා විශිෂ්ට පන්දු රකීමක් දයාබර කඩාලොඩ හිතවතුනි සමාන්තරව ගහපු හින්දා මන්දා රොමේ සුබසිංහේ බෝල පාර එතරම් හොඳින් රැකගන්නේ කඩාලකින් ජයග්‍රහණය කළයි ඔවුන් මගතොට බලාගෙන තිබෙන්නේ මෙන්න පහර හාසිත උදාරගේ යලි පහර පිටිය නිවතට යනවද පන්දුව යට කඩකෙක් ඉන්නවද පන්දුව රකින්නවා කියන පණිවිඩය ලැබෙනවද පන්දුව මිහිකතද පන්දුව රකින්නවද පන්දුව රැක්කයි කියන පණිවිඩය ලැබෙනවා හසිත උදාර ඒ අන්තයේ බොහොම වෙලාව තුලදී තාත්තා එල්ලකොඩාව තුලදී ලබාගත් ජයග්‍රහණ බොහොමයි මෙන්න රකිත මල්ලවාරච්චිගේ පුතා පැතුම් මල්ලවාරච්චි බිඳ වැටෙනවා ඔහුගේ කඩුල්ලත් ඔහු වෙනස් කරන දිසාවන්තය බිඳ වැටෙන කඩුල්ලක් බවට මේ දැන් පරිවර්තනය වෙනවා තුන්වෙනි බිඳ වැටීම දැස ඇස්පිල්ලන් ගහන ශනිකව ගහන බෝල පාරක් සුමුදු පැතුම් ගාව තියෙනවා මෙන්න සුමුදු පැතුම් මෙන්න පන්දු පහර පිටිය ඈතට යනවද ක්‍රීඩකයෙක් ඉන්නවද පන්දු රකින්නවද සුමුදු පැතුම් මෙන්න පන්දු රැකලා නැද්ද දැවියාමක් බවට පරිවර්තනය වෙනවා බිඳපැට හැබැයි කෙසේ වෙතත් රංගම්මුල්ල දිනවන්නයි ඔව් සැලසුම් සභාගත යුත්තේ මෙන්න මහේෂ්ගේ පන්දු පහර වේගෙන් යන බක්කඩ අපිට තුලින් මෙන්න යනතන පෙන්නනවද යනතන පෙන්වීම සමගම මහේෂ්ගේ පන්දු පහර පිටිය නිවතට යනවද ආබර කඩාලොලි හිතවතුනි මෙන්න ඊළඟ ලකුණු ලැබෙනවා දැන් රංගම්මුල්ලට රංගම්මුල්ල නැවතිලා හිටියා නැවතිච්ච තරගයේ දැන් ආයේ රංගම්මුල්ලේ පැත්තට ජෝඩ් පෙරලිකාර කණ්ඩායමක් සාන්ත ජෝඩ් පෙරලිකාර කණ්ඩායමක් මෙන්න ඒ සාන්ත ජෝඩ්ට එරෙහිව ගේන පන්දු පහරක් පුංචි පන්දු පහරක් බිඳ වැටෙනවා කඩුල්ල නිමේෂ් ලක්ෂාන්ගේ බිඳ වැටීමයි ඔබ පිටියේ දකින එක්කඩා පිටිය වෙනස් කර පැත්ත වෙනස් කළා උ ගහන්න උත්සාහ ගන්නවා මෙන්න යලි පහරක්
යාලි මහේෂ්ගේ පන්දු පහරක් කඩා අපිට තුල ධනේෂ් මතුසංක කාර්ය අපරම ජාතිකැල සූර්යා හොඳින් පන්දු රැක ගන්නවා බිද වැටෙනවා තවත් කඩුල්ලක් මේ දැන් රංගම්මුල එක්සත් කණ්ඩායමේ 6 වෙනි කඩුල්ලයි ලකුණු 3කදී මේ දැන් බිද වැටෙන්නේ රංගන වෙලාව තුලදී දාබර කඩාලවල හිතවතුනි මෙන්න සැහැණ වටිනා කෙල ලකුණු අතර පැමිණීමක් ඕනේ රංගම්මුල වෙනුවෙන් මේ රංගම්මුල වෙනුවෙන් ප්‍රියමාල්ගේ ආරම්භය සටහන් කර ගන්නවා දාබර කඩාලවල හිතවතුනි ප්‍රියමාල් පෙරලිකාර පහරක් පිටියෙන් ඊවතට ගහනවා කඩා පිටිය තුල දැන් වශයෙන් ප්‍රිය කරන තනින් අද වැඩිපුරම පන්දු ඉවතට යනවා අර්ජුන දමිතුත් ඉවත් වෙනවා කඩා පිටිය තුලින් බිද වැටෙනවා එක ලකුණක් එනකොට තවත් කඩකයක් බිද වැටෙනවා අර්ජුන දමිතුත් බිද වැටෙන වේගවත් පහරවල් පිටියේ සිසාරා ගහන කඩකයක් බඩ පරිවර්තන වෙච්ච කඩකියා මෙන්න රෝෂන් දිල්ෂාන්ගේ පහර දුවනවා නම් දුවන්න ඕන වේගෙන් බෝලේ ඇවිල්ලා තියෙන වෙලාවක දාවකයා දුවලා ගේනවා රංගමුල්ලට ඊළඟ ලකුණ ලැබෙනවා ඒ අවකාශය ඒ රෝෂන් දිල්ෂාන් මෙන්න ප්‍රියමාල් යලි හැරෙනවා පිටිය තුලට මෙන්න පන්දුව ලැබෙනවා ප්‍රියමාල් පාරක් කෙලකනවා වේගෙන් ගහන පහරක් වැරෙන් සරෙන් ගහන පහරක් පන්දුව යලි පිටියට එනවද යලි ලකුණක් ලැබෙනවද මේ ප්‍රියමාලයි රංගමුල්ල එක්සත් වෙනුවෙන් ජාතික ශූර රංගමුල්ල වෙනුවෙන් මෙන්න ඊළඟ ලකුණට අවිල්ලා ඉන්නේ කට් එකේ රකින්න හැබැයි තුන්දෙනාම අවිල්ලා වෙලාවේ ප්‍රියමාල් නොවෙනස් වෙන පහරකට යන්න උත්සාහ ගන්නේ මෙන්න ප්‍රියමාල්ගේ පෝල පාර පන්දු පහර පිටියේ නගින වක්කඩ අපිට තුල පන්දු රකේ දෙකඩකෙක් ඉන්නවා ඊසොරු සස්සර පන්දු අතහරිනවා දාවකයා දුවනවා මෙන්න බඳුව ලැබෙනවද දමා ගසනවා එච්චර වාසනාවක් ලැබෙනවා නම් මල්ලවාරච්චි තුන්වෙනි කඩීමේ ඉන්න ඕනේ කියලයි මගේ මනසට දැනෙන්නේ ඉන්නවා මෙන්න චමින්ද පෙරේරා කඩ අපිට තුල එක කනක කරාඹුවක් දාපු බදුලු සූර්යා චමින්ද පෙරේරාගේ පහරයි බලාපොරොත්තු වෙන්නේ මෙන්න පෙරේරාගේ පහර පිටිය තුල ඊනගෙන වක්කඩ අපිට තුල කඩකෙක් ඉන්නවා රකින්න හැකියාව ලැබෙනවද රකින්නවා බිද වැටෙන වක්කඩ අපිට තුලින් බිද වැටීම සඳහන් වෙනවා තවත් කඩුල්ලක් බිද වැටෙනවා 8 වෙනි කඩුල්ලයිද 9 වෙනි කඩුල්ලයිද අනෝයි කැදවා ගන්න රෝෂන් තාමත් තරගේ තියෙනවා මොකද අකිල ඉන්නවා බලාගෙන මීළඟ ප්‍රතිකරුවෙක් විදිහට ඉතින් මෙන්න පහර රෝෂන් දිල්ෂාන් මම කියපු තැන පන්දුව අතහරිනවා වාසනාව යලි ලැබෙනවා රංගමුල්ලට රිද්දන්න ඕන කණ්ඩායම් ප්‍රතිවාදීන් ලෙස රිද්දපෝ මෙන්න වරුණ බුද්ධික තිසරගේ පන්දු පහරයි ඔව් හැරෙන්නේ වෙන පැත්තකට මෙන්න බිද වැටීම සටහන් කර ගන්නවා මීළඟ කඩුල්ලත් මෙන්න බිද වැටීම සටහන් කර ගන්නවා 10 වෙනි කඩුල්ලයි එයා කලින් මේ වෙලාවේ සටහන් කරගන්නේ කොට අපිට තුල දව ඉෂාන් රණවීරයි දාවන පතේ තුඩ එකතු වෙලා ඉන්නේ මෙන්න කලබල නොවේ තව ලකුණු දෙක තුනක් ගේන උත්සාහ ගැනීමයි වටින්නේ කියලා මම විශ්වාස කරන්නේ යාලි පහර ඈතට යනවද එතරම් පන්දු රකින්න දාවකයා දුවන් වේගවත් යුතුයි පන්දුවත් වෙනවා දාවකයාත් වෙනවා ඒ අවකාශෙම ලකුණක් ලැබෙනවා මෙන්න ඊළඟ ලකුණ දැන් ලැබෙනවා බලන්න හරින්න එපා අත්හැරෙන්න දෙන්න එපා මේ යකඩ සබත්තුවේ ඊළඟ සද්දෙයි ඔබ දකින්න දාවර විතරණි ඈත පිටට යනවද බලන්න කස්තූරියා ආරච්චිගේ කලබල නැතිකම කස්තූරියා ආරච්චි පන්දු රකින්න දාවර විතරණද කස්තූරියා ආරච්චිගේ පුතා බලමු කඩාපිටිය තුල මොකද වෙන්නේ කියන කතාව බලමු හර්ෂණ බාලසූරිය මෙන්න පන්දු ලැබෙනවා බාලසූරියගේ පන්දු පහර වේගෙන් යනවා දාවර විතරණි සරෙන් වරෙන් මම කියපු තැන බාලසූරිය බලන තැන අකිල ශ්‍රීමන්ත මේ වෙලාවේ ඔබේ යකඩ සබත්තුවේ සද්දට පැමිණිය යුතුයි කියලා මම විශ්වාස කරනවා මෙන්න මීළඟ වෘත්තුවෙන් එකතු කරගන්න මෙන්න සුභාස් හර්ෂණ බාලසූරිය තරමක් දුර විශ්වාසයෙන් ගහන්න ඕනේ කියලා පණිවිඩ ලබා දෙනවා හර්ෂණ බාලසූරිය පිටිය තුලින් මෙන්න දාබර මෙතනනේ යන්න කියන පන්දුත් යන්න ගස්සලා පෙන්නනවා බාලසූරිය පිටියේ නෙවෙතට ගහනවා කඩා පිටිය තුල ඈලිමෑලි ඔක්කොම එකතු වෙලා ගහන ගොප්පුඩියක් බාලසූරිය පිටෙන් ගහනවා පිටිය තුල එකතු කරගෙන රංගමුල්ල වෙනුවෙන් ලකුණු ගේනට මොදර 20ක් පිටිය හැඩ වැඩ කරමින් බලමු මේ හර්ෂණ බාලසූරියගේ ලකුණු කොහොම වේද කියලා පන්දු පහරවල් කොහොම වේද කියන කතාව මෙන්න බාලසූරිය පිටියේ යාලි බාලසූරිය ඈත පේන මහ මාර්ගයටයි දාවර මිතුරු ඉතාමත් දක්ෂයෙක් විශිෂ්ට දක්ෂයෙක් කෙල්ල කඩාව තුලදී මහින්ද රසංග සහ බාලසූරිය කියන්නේ බොරලස්ස ගම නිෂ්පාදනය කරපු තරු හැටියට මම විශ්වාස කරන්නේ මම ක්‍රමයෙන් තමන්ගේ ලකුණු මාල්ලට පැමිණෙමින් ඉන්නවා සත්ත නැහැ සත්ත බද්ද නැතුව බාලසූරිය ලකුණු අතර පැමිණෙමින් ඉන්නවා ප්‍රබල ප්‍රහාරාත්මක පිටිකරුවෙක් තුන් ඉරියව් දක්ෂයෙක් පෙරලිකාර පහරක් මෙන්න බාලසූරිය මේ සුභාස් හර්ෂණ බාලසූරිය මෙන්න කඩාපිට තුල
බාලසූරියගේ පහරවල් පිටිය නිබතට ගහනවා රංගමුල්ල වෙනුවෙන් සරන්කාමී රංගමුල්ල ඉස්සර මට මතක් වෙනවා පියල් පෙරේරාට එනවුස් කරන්න තිබ්බ තරඟ මතකේ නගනවා සබකව යලි පහරක් කළ කරන්න හර්ෂණ බාලසූරිය සුභාස් හර්ෂණ බාලසූරිය මෙන්න පරණ මතක ගොඩයි රංගමුල්ල එහෙම්මමයි ජාතික ශූරතාවේ තාම පහසයි රංගමුල්ලේ යකඩ සපත්වේ සද්දෙයි ඒ ඔබ දැක්කේ මෙන්න ඊළඟ ලකුණ කඩා ජෝතිපාල එහින්දා හැම වෙලෙම මතක තබා ගන්න හර්ෂණ බාලසූරිය ඔබ ඉතාමත් දක්ෂයෙක් මෙන්න බාලසූරිය ඉතාමත් දක්ෂයෙක් විශිෂ්ට දක්ෂයෙක් හර්ෂණ බාලසූරිය දක්ෂයෙක් විශිෂ්ට දක්ෂයෙක් බාලසූරිය මේ බාලසූරිය කුරුමානම අල්ලන්නේ මීයට කුරුමානම අල්ලන්න කාලේ මරුණට පස්සේ වල දාන්න මෙන්න බාලසූරිය හර්ෂණ බාලසූරිය මෙන්න හර්ෂණ බාලසූරිය කපා හරිනවා පන්දුව වෙනස් කරනවද දිශාව පන්දුව යට කඩකයක් ඉන්නවද පන්දුව මෙහි කතයි මීළඟ ලකුණ එකතු වෙනවා රංගමුල්ලමයි මේ රංගමුල්ලට ගහන්න කණ්ඩායමක් නැති බවයි හැමදාම පියල් පෙරේරා කියන්නේ මේ පියල් පෙරේරා කිව් වදන් වලින් එකක් තමයි මම මතක් කරන්නේ ඒකයි දක්ෂයාට දක්ෂ තැන එයින්දා මෙන්න යලි අකිල ශ්‍රීමන්තයි කැදවා ගන්නේ මේ රොයි නිශාන්තගේ පුතා අකිල ශ්‍රීමන්තයි පිටියේ ඉවතට ගහන්නේ අකිල ශ්‍රීමන්තයි බලල්ල සහිතව ඔබ දකින අකිල ශ්‍රීමන්ත පිටියේ පහර දාවර මිතුරුනි මෙන්න පන්දු පහර දියත් කරන්න අකිල ශ්‍රීමන්ත රොයිගේ පුතා අපි එහෙමයි කියන්නේ රොයි නිශාන්තගේ පුතා අකිල ශ්‍රීමන්ත පන්දු යට කඩක දෙන්නෙක් ඉන්නවා රකිද පිටිපස්සෙන් උත් වෙනවා කඩකෙක් මෙන්න පන්දුව බිඳ වැටෙන කඩුල්ල ලකුණක් ගේන්න එයින්දා මේ රංගමුල්ලට ලකුණු ගේන්න බලන ආදරණීය කොල්ලගේ පහරයි මේ විශිෂ්ට පහර ඊළඟට පන්දු පහරක් පිටිය තුල ඊළඟටම කඩකෙන් දෙන්නෙක් ඉන්නවා පන්දුව රකින්නවා විශිෂ්ට කඩකයක් කඩ අපිට තුල මෙන්න දමා ගසනවද යලි මල්ලවාරච්චි වැරදි කරනවා මල්ලවාරච්චි ඔබ පිටියේ වැරදි කරගන්නවා බිඳ වැටෙන කඩුල්ල බවට පරිවර්තනය කරගන්නවා පෙරලි දෙක ගහනවා චමෝත් මෙන්න බාලසූරිය මේ සුභාස බෝලෙනවා දාවකිය දිය යුතුයි පන්දුවත් එනවා දාවකියත් එනවා හර්ෂණ බාලසූරිය සුභාස් හර්ෂණ බාලසූරිය කජු කැල්ල තමයි මේ වෙලාවේ සුභාස් හර්ෂණ මේ සුභාස් හර්ෂණ බාලසූරිය මම කවදාවත් අනාවැකි වරදින්න කියන්නේ නැහැ තමෝත් මගේ අනාවැකිය හරි කියලා හිතනවා එක ගැහුවොත් මේ කොල්ලා දෙක ගහනවා කියලා මම නිකන් නෙමෙයි කිව්වේ අත්දැකීමෙනුයි කිව්වේ ගහන කොල්ලා රැල්ලේ යන්න ලකුණු ගහන කොල්ලා හර්ෂණ බාලසූරිය පහර හර්ෂණ බාලසූරිය කඩකෙක් ඉන්න පන්දු යට මෙන්න කඩ අපිට තුල පන්දු රකින්න හැකියාව නැහැ වාසනාව හර්ෂණ බාලසූරිය දැන් කඩ අපිට තුල මෙන්න සුභාස් හර්ෂණ බාලසූරිය මේක කොහොම අතරින්න දෙන්න බෑ දාවකයා පරිස්සමට දුවලා ගේන්න සුභාස් හර්ෂණ බාලසූරියගේ පන්දු පහරයි මෙන්න පන්දුව හර්ෂණ බාලසූරිය තරගය සමයි සුභාස් හර්ෂණ බාලසූරිය රංගමුල්ල ඒක රංගමුල්ලේ පහරක් මේ රංගමුල්ලේ ප්‍රේක්ෂකයෝ ඔක්කොම ගහනවා අප්පුඩේ මෝදරේ ඉන්න ඔක්කොම අප්පුඩි ගහනවා ඒක තමයි වටිනාකම මෝදරේ ඉන්න රංගමුල්ලේ සහ හැමෝම ගහන අප්පුඩිය බොහොම සරයි කොල්ලා බොහොම වසයි ඒක මාර සරයි මේ රංගමුල්ලේ වැඩක් මේක රංගමුල්ලේ සරක් ලාබර මිතුරුනි මං ඒකයි කිව්වේ පරවෙන්න එපා පිටියේ පහර සුභාස් හර්ෂණ බාලසූරිය අසංකඩයස් මේ කඩකයව පිට්ටනියේ නිකන් යවන්න උත්සාහ ගන්න එපා බෝලයක් දෙන්න අසංකඩයස් බෝල දෙකම නැති වෙලා බලමු මේ කොල්ලට ඔබේ ආදරණීය දැනෙන දේ කියන්න දන්නවා මේ සුභාස් හර්ෂණ මේ බාලසූරියගේ පහරයි පිටියේ වේගවත් පහරක් දාවකයා කලබල නැතුව ඉන්නවා රංගමුල්ල මේ වැඩේ ඔබ වෙනුවෙන් මට කතා කරන්න හැකියාව ලැබුණා සූරියට බැරි වුණා දිනුන් ලකුණ ගහන්න කල්ප ප්‍රවීන් ගහයි කියලා විශ්වාසයක් තියෙනවා මෙන්න කල්ප ප්‍රවීන්ගේ පන්දු පහර දාවකයා වේගවත් යුතුයි වේගෙ දුවලා ඉවර කරන අවසන් කඩක දෙන්න මෙන්න පන්දුව ලැබෙනවා කඩ අපිට තුල වෙන ඇඟ තවට වෙනවා තරගයේ සම වෙනවද පිටිය තුල බුද්ධිමත් ක්‍රීඩකයෝ බුද්ධිමත් නොවන බව දකිනවා මම ඒකයි කිව්වේ
එදා තරගයත් මම සම කරා. අද තරගයත් මගේ හඬින් ඔබට සම කරා. මෙතනින් එහාට වෙන දේ ගැන මම නොදනි. මෙන්න තරගය කොහොම වෙයිද කියලා මම දන්නේ නැහැ. පන්දු 5කටද 10කට 5ක විය යුතුයි. පන්දු 5කට විය යුතුයි. සාන්ත ජෝඩ්